සුදුරු යනු සිංහල භාෂාවෙන් දුරු බීජ ගැන සඳහන් වන අතර, ඒවායේ ප්‍රතිලාභ අතර ආහාර ජීර්ණයට සහාය වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම සහ රුධිරයේ සීනි කළමනාකරණය කිරීම ඇතුළත් වේ. ඒවා ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර, ප්‍රතිගිනි අවුලුවන සහ ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති අතර, හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ දියවැඩියාව වැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමට සහාය විය හැකිය. දුරු බීජවල සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන දැන ගැනීමට ඔබට මෙම වීඩියෝව නැරඹිය හැකිය. ආහාර ජීර්ණ සෞඛ්‍යය දුරු එන්සයිම, පිත සහ කෙල මුදා හැරීම ප්‍රවර්ධනය කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරයි. එමගින් වායුව අඩු කර සමස්ත ආහාර ජීර්ණය වැඩි දියුණු කළ හැකිය. එය සාම්ප්‍රදායිකව අජීර්ණයට සහ පාචනයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කර ඇති අතර, අධ්‍යයනවලින් පාචනයට එරෙහිව එහි කාර්යක්ෂමතාව පිළිබඳ සාක්ෂි කිහිපයක් පෙන්නුම් කෙරේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහාය දුරු යනු සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සඳහා ඉතා වැදගත් වන යකඩ, සින්ක්, විටමින් C, විටමින් A සහ විටමින් E ඇතුළු විටමින් සහ ඛනිජ ලවණ කිහිපයක හොඳ ප්‍රභවයකි. එහි කෝලි වැනි හානිකර ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව සටන් කිරීමට උපකාරී වන ප්‍රතික්ෂුද්‍ර ජීවී ගුණාංග අඩංගු වේ. රුධිර සීනි සහ හෘද සෞඛ්‍යය දුරු ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට සහ නියාමනය කිරීමට උපකාරී වේ. එහි ඇති ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිගිනි අවුලුවන ගුණාංග හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට දායක විය හැකි අතර රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම කළමනාකරණය කිරීමට උපකාරී වේ. වෙනත් ප්‍රතිලාභ ප්‍රතිඔක්සිකාරක පොහොසත්, දුරු ෆ්ලේවනොයිඩ් වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමගින් ශරීරය නිදහස් රැඩිකලුන් නිසා සිදුවන හානියෙන් ආරක්ෂා කරයි, නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. ප්‍රතිගිනි අවුලුවන, එහි දැවිල්ල සහ ඒ ආශ්‍රිත වේදනාව අඩු කිරීමට උපකාරී වන ප්‍රතිගිනි අවුලුවන ගුණ ඇත. පිළිකා ආරක්ෂක බලපෑම්. සමහර සත්ව අධ්‍යයනවලින් පෙනී යන්නේ දුරු පිළිකා සෛල වර්ධනය වැළැක්වීම සඳහා කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි.